සියලුම දෙනාට ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ 2025 දී තිරගත වූ කොරියන් ඩ්‍රාමයක් වන Born Appetite Your Majesty ඩ්‍රාමා එකේ පළවෙනි එපිසෝඩ් එක ගැනය. ඉතින් මෙම කතාවේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ ඉතාමත් විනෝද ජනක සහ කුකින් වයිබ්ස් වලින් පිරුණු කතාවක් ලෙසිනි. ඉතින් මෙම කතාන්ගේ නූතන ලෝකයේ සිට ජෝසන් රාජ්‍ය වංශ යුගයට කාලතරණය කරන දක්ෂ සූපවේදිනියක් වන යොන්ජියෝන් සහ කුරුල් ලෙස ප්‍රකට ලීහෝන් රජු අතර ඇතිවන ගැටුම සහ ප්‍රේම සම්බන්ධතා ආරම්භයේදී නිරූපණය කරයි. කතාව ආරම්භ වන්නේ ජියෝන් ජාත්‍යන්තර මට්ටමේ සූපවේදිනියක ලෙස සිය වෘත්ති උච්චතම ස්ථානයේ සිටින අයුරු පෙන්වන්නේ. ඇය අනපේක්ෂිත ලෙස ජෝසන් යුගයට එන ලීහෝන්ගේ රජුගේ කාලයට ප්‍රවාහ වේ. ජියෝන් මුලින් සිතන් රජු නළුවෙක් කියාය. රජු සිතන්නේ ඇය තම වචනය තේරුම් නොගන්න අමුතු ගෑණියෙක් කියාය. මේ වැරදි අවබෝධය තුළ හාස්‍යම සහ ප්‍රේමණීය අතීතයක් නිර්මාණය වේ. ඉතින් මෙම කතාන්ගේ වඩාත්ම සංවේදී අවස්ථාව වන්නේ ජියෝන් විසින් රජුට සකසන සරල ආහාරයකි. නූතන සූපවේදිනියගේ සරල කෑමක් අනුභව කිරීමේදී රජුගේ මවගේ මතකයන් අවදි වී කුරුළු පාලකයා තුළ සැඟවුණු අවදානම් සහගත පැත්තක් අනාවරණය වේ. මෙයින් පෙන්눔 කරන ආහාර යනු මතකයන් සහ ආදරය සහ හැඟීම් එක් කරන පාලමක් බවයි. ඉතින් සමහර විචාරකයන් පෙන්වා දෙන්නේ ජියෝන් සහ රජු අතර ඇති වැරදි අවබෝධය දිගු වේලාවක් පුනරාවර්තනය වීම කතාන්ගේ වේගය අඩු කරන බවයි. ඉතින් මෙම කතාවේ පළමු කතාන්ගේ තාක්ෂණ අතින් ඉතාමත් උසස් රාජකීය ඇඳුම් පැළඳුම් මාලිගාවේ දර්ශන සහ ආහාර දර්ශන ඉතා අලංකාර ලෙස රූගත් කර තිබීම නාට්‍යයේ තවත් වටිනාකමක් එක් කරයි. විශේෂයෙන්ම ආහාර විසීමේ දර්ශනය නරඹන්නාට කටට කැල උණුවන ආකාරය ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්. ඉතින් මෙම කතාංගය තුළින් නාට්‍යයේ ප්‍රධාන තේමාවන් දෙකක් පැතිරයි. පළවෙනි තේමාව වන්නේ රජුගේ විවෘත නොකළ හදවත ජියෝන්ගේ ආහාර හරහා විවෘත කිරීම. දෙවැනි තේමාව වන්නේ සම්පූර්ණයෙන් වෙනස් ලෝක දෙකක මිනිසුන් දෙදෙනෙකු අතර ප්‍රේමයේ ආදරණීය ආරම්භයයි. මෙම කතාවේ පළවෙනි එපිසෝඩ් එක කාලතරණ කතාවක්. හාස්‍යම සහ රජුගේ චරිතය ගැඹුරු මනාව සමතුලිත කරමින් නාට්‍යයේ සාර්ථක ආරම්භයක් සඳහන් කරයි. ඉතින් ඉදිරි කතාංගවලදී ඔවුන්ගේ සම්බන්ධතාවය ගොඩනැගෙන ආකාරය සහ ජෝසන් මාලිගාවේ ඇතිවන දේශපාලන ගැටලු ජියෝන්ට බලපාන ආකාරය නරඹන්නාට විනෝදයක් ගෙන දුන් නොඅනුමානයි. ඔන්න යන්නේ Born Appetite Your Majesty එපිසෝඩ් පළවෙනි ගැන මගේ රිවිව් එකක් ඔයාලට දුන්නත්. ඉතින් අපි දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක නැවතත් හමුවෙමු. කමෙන්ට් එකක් තියන්න රජුගේ හදවත අන්ලොක් කරන්න ඒයොන්ට පුළුවන්ද කියලා. Okay guys, love you all. next video එකෙන් මුණ ගැහෙමු.